සංගතනය හොඳ හරි. අයිබෝවන් අපි අද මේ මේ වැඩසටහන කරන්නේ නුවරඑළිය ඉඳලා ඇවිල්ලා වීකෙන්ඩ් ෆවුන්ඩේෂන් කියන ආයතනයේ අපේ අරමුණ ගමේ මිනිස්සුන් එකතු කරගෙන එකමුතු කරගෙන රටේ අනාගතය වෙනුවෙන් නායකත්වයක් බිහි කරන්න කරන වැඩසටහනක්. ඒක ඇතුලේ නායකත්ව බිහි කරන වැඩ කරන සහායක වෙනවා අපේ අවිවස්තන සංකල්පයේ නිලධාරීන්. අවිවස්තන නායකින් කරන්නේ මිනිස්සු තුළ තියෙන නායකත්වය එළියට අරගෙන දෙන එක. අපේ වීකෙන්ඩ් ෆවුන්ඩේෂන් එකේ බලාපොරොත්තුව අනාගතයේ රට ආදරය කරන පුරවැසියන් බිහි කරන එක තමයි. දැන් අද මේ කරන්නේ නුවරඑළියේ පුංචි ගමකින් පටන් ගත්තේ අපේ මේ වැඩසටහන කොළඹට ගෙනල්ලා කොළඹින් ඉඳන් ලංකාව පුරාටම ව්‍යාප්ත කරන වැඩසටහන. අනාගතයේදී බලාපොරොත්තු වෙන මුළු ලංකාවම ඇතුළතම මේ ආදරය සහ විශ්වාසය එකතු පෙරදරි කරගෙන තමන්ගේ නායකත්වයේ අරගෙන ලස්සන මේ රට ආදරය කරන පුරවැසියන්ට බිහි කිරීමේ පළවෙනි වැඩසටහන කොළඹින් ආරම්භ කරනවා. එතකොට මේකට කොහොම මොන වගේ අයද සහභාගී වෙන්නේ? මේකේ සියලුම දෙනා ලංකාවාසී සියලුම පුරවැසියෝ මේකට සම්බන්ධ වෙනවා. දහම් පාසල් ළමයි, ගුරුවරු, මහාචාර්යවරු, විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්නේ ලංකාවේ දේශීය බීජ නිෂ්පාදනය කරන ආයතනවල ගෝයෝ හා නිලධාරීන්, කැම්පස් වල මහාචාර්යවරු, ලංකාවේ ලොකු සේවයක් කරපු විශේෂ මහාචාර්යවරු කීප දෙනෙක් කරට මේ සම්බන්ධ වෙනවා. තව දුර බැහැර ප්‍රදේශවල හාමුදුරුවෝ මල් මේකට වැඩ කරලා මේ හාමුදුරුවෝ මල් මෙතන වැඩම කරලා තියෙනවා. එක්කෙනෙකුට කියලා නෑ සියලු ලංකාවේ ඉන්න සියලු පුරවැසියන්ට විරුද්ධ වෙච්ච වේදිකාවක් මෙන්න. ඔබතුමාගේ නමයි තනතුර කියන්නේ? මගේ නම අමිත පිළ රණසිංහ. මම වීකෙන්ඩ් ෆවුන්ඩේෂන් එකේ නිර්මාතෘ සහ සභාපති විදිහට වැඩ කරනවා.